දෙකට දැන් අපි මේ ඉන්නේ ලස්සන හිරිකැටිය බීච් එකේ. ඉරියාවයි කන්මුල් පෙති එකයි බැලුවේ 1:54 එනවා. ඉතින් වෙලාව 2 වුණත් ඒක එච්චර දැනෙන්නේ නැහැ, නිදිමතක් දැනෙන්නෙත් නැහැ. ඒ තරමටම මෙතන මාර ලස්සනයි. අපි හදාගත්ත උදේ පාන්දර මුණුවට නෙස්ටි එකක්. කොහොමද ඔයාලට? අපි අද ලස්සන ගමනක් යන්න තමයි ලෑස්තිලා ඉන්නේ. අපි දැන් ඉන්නේ හොස්ටල් එකේ. හොස්ටල් එකෙන් දැන් තමයි අපි එළියට ආවේ. කට්ටිය ඉස්සරහෙන් ගියා. අපි අද යන්නේ ඩවුන් සවුත් පැත්තේ. අපි ඉතින් ෆැකල්ටි එක තියෙන්නේ ගාල්ලේනේ. ඉතින් අපි ගාල්ල මාතර පැත්තට තමයි යන්න හිතන් ඉන්නේ. යන තැන කොතනද කියලා අපි ඉස්සරහට හරියටම බලමු. කොහොම ඉස්සරහට යමු. අපි දැන් කරාපිටියට ගිහිල්ලා සූරුදුවලදී කරාපිටියෙන් ගාල්ලට ගිහිල්ලා ට්‍රේන් එකේ තමයි යන්න හිතන් ඉන්නේ. මාතර පැත්තට ගිහිල්ලා කැම්පින් කරන්න අයිඩියා එකක් තියෙනවා. හැබැයි කාලගුණේ චුට්ටක් කේස් වෙලා තියෙන්නේ. අපි බලමු කාලගුණේ හොඳ අතර හැරුණොත් අපි කැම්පින් කරනවද නැහැ. එහෙනම් වීඩියෝ එකත් එක්ක ඉන්න ලස්සන ගමනක් වෙයි කියලා හිතනවා. අපි ඉස්සරහට ගිහින් එනම් හම්බෙමු. කොහොමද? අපි යමු එහෙනම් අර පැත්තට. මාර වඩගින්නක් තියෙන්නේ උදේම තාම කාලා නැහැ නේ. මේ තාම 9 විතරලා තින්නේ. අපි ඉඳ අපේ කැන්ටිමෙන්ම කාලා යන්න තමයි හිතුවේ. එතකොට ඒක ගානක් ෂෙප්ින්ද අපි කැන්ටිමෙන්ම කාලා එන්න තමයි හිතුවේ. අපි නම් කාලම ගමන පටන් ගමු. හයි හයි ආ හැපෙත් තිබුණානේ. ඒ ආයි එකක් දීපන්. හයි. හයි හයි බඩේ ඉන්නේ බඩේ පාර ගන්න කාට? පාරේ පා අපි යන්නේ කොහෙද? අපි ගිහිල්ලා බලමු. මාතරින් බෑලා ඔළුවත් හැරෙන්න තියෙන. අයින් ඉතින් අපි මේ ඉන්නේ හිරිකැටිය බීච් එකේ. මෙතන මාර ලස්සනයි. ඒ වගේම නාන්න කියන්න පට්ට ප්ලේස් එක සේෆ්ටියේ නාගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොඩක් කට්ටිය මෙතන සර්ෆ් කරනවා. ඈත ඔයාලට පේනවා ඇති. කට්ටිය ගොඩක් සර්ෆ් කරන සුපිරියෝ ප්ලේස් එකක් තමයි මේ හිරිකැටිය බීච් එක කියලා කියන්නේ. ඉතින් අපි සෙට් එකක් දැන් මෙතනින් නා කියාගත්තා. වීඩියෝ එක ගන්න ඕනේ. කොහමරි අපි කට්ටිය ඇවිල්ලා දැන් නා කියාගත්තා. අපි තව ටිකක් මෙතන අතල් එකේ ඉඳලා සින්දුවක් දෙකක් කියලා යන්න තමයි හිතන් ඉන්නේ මෙතනින්. අපි අද රෑ අපේ නවාතැන වෙන්නේ
Blue Beach Island එක. අපි Blue Beach Island එකට තමයි ඊළඟට යන්නේ. එතන තමයි අද රෑ අපි ගත කරන්න හිතන් ඉන්නේ. ලස්සන රෑක් වෙයි පුංචි දූපතක මාතර පැත්තේ තියෙන. ඉතින් අපි දැන් ඊළඟට යන්නේ ඉන්නේ Blue Beach Island එකට. හැබැයි තව වෙලාව තියෙනවා අපිට. තාම හවස් 4 වගේ තමයි වෙලා තියෙන්නේ. ඉතින් අපි පහමාරට වගේ Blue Beach Island එකට යන්න ඇති. මොකද අපි එතනින් ටෙන්ට් සේරම අරගෙන තියෙන්නේ. ඉතින් අපිට ටෙන්ට් ගහන්න කියන්න ලොකු මහන්සියක් වෙන්න දෙයක් නැහැ. අපිට එතනින් ගහලා දෙනවා. ඉතින් දැන් අපි මේ ඉන්නේ ලස්සන හිරිකැටිය බීච් එකේ. ඉතින් ඉතින් අපි දැන් හිරිකැටිය බීච් එකට සමුදියලා යනවා. අපි සින්දුවක් කිව්වේ නෑ මෙතන මොකද අද පොඩ්ඩක් අහසත් ක්ලියර් හොඳ සන්සෙට් එකක් බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. Blue Beach Island එකට ඉක්මනට යා ගන්න පුළුවන් වුණොත්. ඉතින් අපි එතනට ගිහිල්ලාම සින්දුවක් කියනවා කියලා හිතාගෙන අපි දැන් එතනට පිටත් වෙනවා. වල බලන්න ඇති මොකද මේ පොල් හනසුයි පොල් අතුයි අරගෙන යන්නේ කියලා. Blue Beach Island එක ඇතුලේ අපිට ලොකුවට දර එහෙම හොයාගන්න නැහැ. අපි එළියෙන් මිලට ගන්න ඕනි. ඉතින් ඒ වැඩි ප්‍රමාණයක් ලොකුවට මිලට ගන්න ඕනිත් නැහැ. මෙතන හොඳ පොල් අතු, වේරිච්ච පොල් අතු, පොල් අනුසුවෙම තියෙනවා. ඉතින් ඒ ටික අපි කට්ටිය මේ විදියට මෙතන ඉඳන් අරගෙන යනවා පයි. ලස්සන පාරක් දිගේ බීච් එකයිනේ යන්න තමයි තියෙන්නේ. මේ පාර අයිනේ හිරිකැටි බීච් එකේ ඉඳන් කෙලින්ම බීච් එක අයිනෙන් පොඩි පාරක් තියෙනවා. ඒ පාර දිගේ අපිට නිල්ලල්ලට එහෙම නැත්නම් Blue Beach වලට යන්න පුළුවන්. ඉතින් අපි මේ පාර දිගේ තමයි මේ කට්ටියත් එක්ක යන්නේ. සෙට් එකත් එක්ක වෙනවා. ඉතින් අද අපිත් එක්ක අපේ ෆැකල්ටි එකේ අපි බැච් එකේ කොල්ලෝ 18ක් විතර අපිත් එක්ක අද මේ ගමනට සෙට් වෙලා ඉන්නවා. ඉතින් අර හැමදාම දකින්න සෙට් එක ඉතින් ඒ විදිහටම ඉන්නවා. ඒත් එක්කම තව අලුතින් තව මූණු ටිකක් අද අපිත් එක්ක Blue Beach යන්න සෙට් වෙලා තියෙනවා. ඉතින් මේ පාර දිගේ මෙහෙම අපි අයිනට එන යනවා. අපි එන ඉස්සරහට Blue Beach Island වලට ගිහිල්ලා ඉස්සරහින් එන හම්බ වෙමු. ඔහො යාළුවනේ අපි දැන් ඉන්නේ Blue Beach Island එකට ඇවිල්ලා මාර ලස්සන අහසක් තියෙනවා මේ පැත්තෙන්. අපි දැන් මෙතන ප්‍රයිවට් ප්‍රොපර්ටි යන්නේ. ඉතින් අපි මුලින්ම එතන මේ බලා ගන්න ඒ කෝඩිනේට් කරන අයියලා ගෙදරට යන්න ඕනි. එහාට ගිහිල්ලා අපි කතා කරලා ඊට පස්සේ එතනින් වොෂ් එකක් එහෙම දාගෙන අපි මුහුදේ නාලානේ ආවේ. ඉතින් ඒරියත් එක්ක අපි අර පොඩ්ඩේ එහෙම ගන්න දෙයක් නැහැ. ඇලෙන ගතියක් තිබ්බේ. ඉතින් අපි පොඩ්ඩ වොෂ් එකක් එහෙම දාගෙන ඊට පස්සේ ඒගොල්ලන්ගේ නීති රීති රෙගුලාසිටියක් තියෙනවා. ඒ ටිකත් අහුම්කම් දීලා එතන සයින් කරන්න එහෙම තියෙනවා මෙතනට එන්න කලින්. සහ දැනුවත් වෙන්න ඕනි දේවල් කිහිපයක් තියෙනවා. මම තාම Blue Beach Island එක පෙන්නුවේ නැහැ හරියට. මෙතන මාර ලස්සනක් තියෙනවා. මම පෙන්නන්නම් එමීට. ඉතින් අපි එතනින් එහෙම වොෂ් එකක් එහෙම දාගෙන දැන් අපි මෙතනට වෙලා දින්නේ. වෙලාව හවස 6ට වගේ කිට්ටුයි. මාර ලස්සනයි අහස. මට දැන් මේ පැත්තෙන් පේනවා ලස්සන පුංචි දූපත. මුහුද මැද්දේ අපි අද රෑ ගත කරන්නේ මේ ලස්සන දූපතේ. ඉතින් මේ තියෙන්නේ මේ ලස්සන දූපත මේ පැත්තේ. ඉතින් අපි දැන් ඉන්නේ මෙන්න මේ ඈතින් පේන මෙන්න මේ දූපතේ. ඉතින් මෙනුමෙන් මේව පොඩි දූපතක් වගේ තිබුණාට මේක සෑහෙන ලස්සන දූපතක්. ඉතින් මේක වටේටම තියෙන මුහුද. අර අයියා කිව්වා වගේ මේ දූපත අඩි 20ක් විතර ගැඹුර පහලක් තියෙනවා මේ මුහුදේ. මේ දූපත වටේ තියෙන මුහුද අඩි 20ක විතර ගැඹුරක් තියෙනවා. සමහර තැන් අඩි 60ක් දක්වා ගැඹුරු වෙනවා. ඒ හින්දා ගොඩක් අවධානයෙන් පරිස්සමින් ඉන්න ඕනි මේ දූපතේ රාත්‍රියේ ගත කරනවා නම්. ඉතින් ඒ හින්දා තමයි නීති රෙගුලාසි ගොඩක් අපිට ඉදිරිපත් කරේ ඒවට යටත් වෙන්න ඕනි කියලා. ඉතින් අපි දැන් මේ දූපතට යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි යමු මේ ලස්සන මුහුද මැදින්
Blue Beach Island එකට. ඉතින් මාර ලස්සනයි. හවසට මාර ලස්සන අහසක් තියෙනවා. ඉතින් මේ මුහුදු මැද්දේ මේ වැටිලා තියෙන ලස්සන පාර දිගේ තමයි යන්න ඕනි. ඉතින් තියාගන්න බැරි තරම් ලස්සනයි මෙතන. ඇත්තටම අර ෆොටෝස් වල තියෙනවා වගේම මාර ලස්සන view එකක් තියෙන තැනක් තමයි මේ හවසට ඉර බහින වෙලාව කියන්නේ Blue Beach Island එකේ ලස්සනම වෙලාවක්. ඒ වගේම ලස්සනයි උදේට ඉර පායන වෙලාවක්. බලමු හෙට උදේ සන්රයිස් එක අපිට බලා ගන්න පුළුවන් වෙයි. කියන්නේ හරි අමුතුයි දූපත කිව්වට මේක පට්ට කුල පාටින් වට වෙච්චි චූටි පාරක් මේ මෙහෙම පාරක් තියෙනවා වටේම කුල පාට පොඩි අද්භූත ගතියකුත් තියෙනවා බලමු අද රෑ කොහොම හරි අපි විතරයි මේ දූපතේ ඉන්නේ අපි 18 දෙනා විතරයි මුංචි දූපතේ ඉන්නේ මෙයාලා ඒ කැම්පින් සයිට් කිහිපෙම තියෙනවා අපි විතරක් අද හින්දා අපිට මේන් කැම්පින් සයිට් එක හම්බ වෙනවා බලමු එතන කොහොමද කියලා අපි දූපතේ අනිත් පැත්තට ඇවිල්ලා තින්නේ දැන් අර පැත්තෙන් ඈතින් පුංචි ටවුන් එකක් පේනවා මේ පැත්තේ ලයිට් එහෙම දාලා තියෙනවා ටවුන් එකක් පේනවා යන්නේ මේ පැත්තට නබේ කැම්පින් සයිට් එක මේ විදිහට ලස්සනට arrange කරලා තියෙනවා බීච් එකයි ලස්සනයි වව් මාර ලස්සන කැම්පින් සයිට් එක මෙතන තමයි අද බෝම් ෆයර් එක ලෑස්ති වෙන්නේ ඉතින් මේ ලස්සන පුංචි දූපතේ අද අපි 18 දෙනා විතරයි ඉන්නේ. හරි ලස්සන සුන්දර රාත්‍රියක් වෙයි. මේ ලස්සන මුහුද, මේ ලස්සන පිටිපස්සෙන් පේන කැලේ, මේ පුංචි දූපත. ඉතින් අද අපි 18 දෙනාගේ විතරයි. ඉතින් අපි බලමු රාත්‍රියේ කොහොමද ගත වෙන්නේ කියලා. මේ අයියෝ මේ පැත්තේ අපි උයන වැඩ ටික තමයි වෙන්නේ. අතන ලිපක් තියෙනවා චූටි ලිපක්. ඊනාබලි පියාසියේනි. පියාසිය ලිපක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ සොසේජස් නේ මොනවද දන්නේ රැට? කුරුදු දර දාපු සොසේජස් වෙනවා. සොසේජස් මත මාස් සමග තව බෝල මීට් බෝල්ස්. පාන් ටෝස් කරලා දී. සොසේජස් කීයක් තියෙනවද? ඒ දෙකට පල්ලා.
එහෙමයි මේක ඉක්මනින් බැදෙනවා. ඔව් අපි ගාව අපිට අද යන බඩු ගන්න බැරි වුණා. හින්දා අපි මැටි වලඳක් තමයි එනේ අරන් ආවේ. මැටි ද්‍රව්‍ය වලින් තමයි අපි සේරම ලිපත් මැටි මීට් බෝලුත් මැටි අපිත් මැටි නැටි මොළවල් හරි ඒ පැත්තේ උයන වැඩ ටික වෙද්දි අර පැත්තේ ගිනි මැලයක් හදනවා. ඒකට අවශ්‍ය දර ටික ලෑස්ති කරන එක තමයි මෙතන වෙන්නේ. පොඩියට හැදෙන ගමන් තාම තියෙන්නේ. මේ පැත්තෙන් බොන්ෆයර් එකට අවශ්‍ය දර ටික ලෑස්ති කරගෙන ගමන් තියෙන්නේ. වෙන්න මෙහෙම තමයි ඉතින් දැනට තත්ත්වේ. දැන් 7ට විතර වෙලා තින්නේ. මාර ලස්සනයි මේ වටේ සුන්දර රාත්‍රියක් වෙයි. මේ පැත්තෙන් ලොකු කැලයක් තියෙන්නේ. ඒ කැලෙත් එක මේ පැත්තේ ටෙන්ට් ටික. මෙතන ගිනි මැලි. මේ පැත්තේ මූද. හරි. අපි බලමු කොහොමද ඉස්සරහට වැඩ ටික වෙන්නේ කියලා. ඔම් වීඩියෝ එකත් එක්ක දිගට වින්. එකයි 54යි වෙලාව ඇවිල්ලා දැන් 1:54යි තියෙනවා. ඉතින් වෙලාව දෙක වුණත් ඒක එච්චර දැනෙන්නේ නැහැ. නිදිමතක් දැනෙන්නේ නැහැ. ඒ තරමටම මෙතන මාර ලස්සනයි. ඒ වගේ අපි හදාගත්ත උදේ පාන්දර මොනුවට නෙස්ටි එකක්